ළඟ ළඟම එන නත්තලට ඔයාට අවශ්‍ය වෙන ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වර්ග පිටකොටුවෙන් මිලට ගන්න පුළුවන් තැන් ගැන විස්තරයක් තමයි අද මම ඔයාලට අරගෙන ඉන්නේ. ඔයාටත් අවශ්‍ය වෙන නත්තල් ගස් වර්ග, බල්බ් පැල් වර්ග, ඒ වගේම නත්තල් ගස් වල එල්ලෙන ඩෙකරේෂන්ස් අයිටම්ස් මේ වගේ ඕනම දෙයක් ගොඩක් පහසු මිලට අරගන්න පුළුවන් පිටකොටුව පීපල්ස් පාක් එකේ තියෙන මේ shops වලට આવොත්. අපි එහෙනම් පීපල්ස් පාක් එකේ ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ ඩෙකරේෂන්ස් අයිටම්ස්ද ඔයගොල්ලන්ට මිලට ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ දේවල්ද එහෙනම් ගන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ පීපල්ස් පාක් එකට ඇතුල් වෙලා පල්ලෙහා තට්ටුවේ ටිකක් මැද හරියට වගේ එන්න ඕන. මැද හරියට එනකොට තමයි මේ shop එක තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ යන විදිය වීඩියෝ එකේ තියෙනවා. මේ shops අතරින් ඔයගොල්ලන්ට එන්න පුළුවන් මැද හරියට. ඇවිල්ලි වෙලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. අපි මුලින්ම බැලුවොත් ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රීස් තියෙනවා. බල්බ් එල්ලපු එක තියෙනවා. ඊට පස්සේ බල්බ් නැති එක තියෙනවා. මේ වගේ ලස්සන ඩෙකරේෂන්ස් තියෙන ක්‍රිස්මස් ට්‍රී තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 2 වගේ ඉඳලා අඩි 6 අඩි 7 වෙනකන් වගේ ක්‍රිස්මස් ට්‍රීස් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගොඩක් ඩිසයින්ස් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති විදියට අරගන්න පුළුවන්. මේ වගේ රුපියල් 250 ඉඳලා ඔයගොල්ලන්ට තියෙනවා දොරේ එල්ලන්න තියෙන ඩෙකරේෂන්ස් වර්ග. සාමාන්‍ය සයිසස් අනුව ඒ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට තෝරලා අරගන්න පුළුවන්. තව මේ වගේ පොඩි නත්තල් ගස් වර්ග තියෙනවා. ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. රුපියල් 900 1000 වගේ අතර ප්‍රයිස් එකට ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මෙතන සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වර්ග හැම දෙයක්ම වගේ තියෙනවා. ඔයගොල්ලන්ට බලලා අරගන්න පුළුවන්. මම ප්‍රයිසස් එමත් වීඩියෝ එකේ දාලා තියන්නම්. මේ shop එකේ දැක්ක ලස්සනම gift item එකක් තමයි මේක. ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 3000 වගේ ඉඳලා තියෙනවා. ලස්සන music එකක් ඇහෙන මේ වගේ ලස්සනට තියන්න පුළුවන් ඩෙකරේෂන් එකක්. මේකේ වර්ග කීපයක්ම තියෙනවා. ඔයගොල්ලන්ට බලලා ගන්න පුළුවන්. prices එකෙන් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට කැමති විදියට අරගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට නත්තල් ගස් සාමාන්‍යයෙන් අඩි 2 වගේ ඉඳලා තියෙනවා. ඕගොල්ලන්ට අඩි 2 වගේ රුපියල් 400 වගේ ඉඳලා ගන්න පුළුවන්. අඩි 2, අඩි 4, අඩි 6 වගේ වෙනකන් මේ වගේ ලස්සන ලයිට් පත්තු වෙන ඩිසයින්ස් තියෙන ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රයිසස් ටිකක් වැඩි ගණන් වල ඒවත් තියෙනවා. සාමාන්‍ය රුපියල් 13000 වගේ 16 10 19 10 වගේ වෙනකන් ප්‍රයිසස් වලට ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. මේ වගේ නත්තල් සැරසිලි වර්ග ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වගේ බෝල තියෙනවා. ඊට පස්සේ මේ වගේ ලස්සන ඩිසයින්ස් තියෙනවා. ඔයගොල්ලන්ට අරගන්න පුළුවන් කැමති විදියට. සාමාන්‍ය රුපියල් 150 වගේ ඉඳලා එක එක ප්‍රයිසස් වලට ඔයගොල්ලන්ට තියෙනවා. මම වීඩියෝ එකේ ප්‍රයිසස් එහෙමත් දාලා තියන්නම්. අපිට මෙතන බලා ගන්න පුළුවන් ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලෙන බෝල වර්ග තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට අවශ්‍ය සයිසස් වලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 4 සෙට් තියෙනවා, 6 සෙට් තියෙනවා, 8 සෙට්, 10 සෙට්, 12 සෙට්. ඒ වගේ අවශ්‍ය විදියට අවශ්‍ය කලර්ස් වලින් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. රුපියල් 150 වගේ ඉඳලා සාමාන්‍යයෙන් 1000 1500 වෙනකන් වගේ එක එක සයිසස් වලින් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මේ වගේ පොඩි ලෑම්ප් වර්ගක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 400 වගේ ඉඳලා ඔයගොල්ලන්ට 1500 විතර වෙනකන් එක එක සයිසස් වලින් මේ වගේ ලස්සන ලෑම්ප් වර්ගත් අරගන්න පුළුවන්.
ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන මේ වගේ ඩිසයින්ස් තියෙනවා 450ක් වගේ තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ඩිසයින්ස් තියෙනවා ලස්සන ඒවා. මේ වගේ ලස්සන ඩිසයින්ස් තියෙනවා රුපියල් 500ක් වගේ තමයි වෙන්නේ මේ සෙට් එක. ඔයගොල්ලන්ට කලර්ස් තියෙනවා කහ පාට තියෙනවා කොළ පාට තියෙනවා නිල් පාට තියෙනවා රතු පාට තියෙනවා මේ වගේ කලර්ස් වලින් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඔගොල්ලන්ට මේ ෂොප් එක හොයාගන්න හරිම ලේසි. පීපල්ස් පාක් එකේ යට තට්ටුවේ මැද හරියට වෙන්න වගේ තමයි තියෙන්නේ. ඔගොල්ලන්ට ඇවිල්ලා තෝරලා බලලා මේ වගේ ඩිසයින්ස් වලින් ඔගොල්ලන්ට අරගන්න පුළුවන්. එක 5500. සෙට් එකම ගන්නවට 5500. එතකොට මේක බැලුවොත් ඒක පොඩි එක. ඔව්. ඒක එනවා 1800. 1800 ගෙන් ඔක්කොම ටික නේ. හා. මේක එතකොට මේකෙම අනිත් සයිස් දෙවනි සයිස් එක මේක එනවා 4500. 4500 වගේ. මේක එනවා අඩි 4 10 කෙනෙක්. අඩි 4 ඉන්නේ නේද ඒක? මේක අඩි 2 අඩි 2 400යි. එතකොට අපි මේක ගත්තොත් ලයිට් එක ඒක ලයිට් එක එනවා. ඔව්. මේක අඩි 5. 13500. 13500 වෙන්නේ නේ. මේක චෙරි එක. චෙරි එකකින්ම පොඩි එක අඩි 5. අඩි 5. 11500. මේ කැලේ මේකෙන් ලොකු එක තියෙනවා 14500. අපි දැන් යන්නේ පීපල්ස් පාක් එකේ උඩ තට්ටුවේ තියෙන ක්‍රිස්මස් ඩෙකොරේෂන් අයිටම් තියෙන ෂොප් එකකට. ඔයගොල්ලන්ට මේ ෂොප් එකෙනුත් ඔයාලට අවශ්‍ය කරන ඩෙකොරේෂන් අයිටම්ස් හැම දෙයක්ම වගේ තෝරලා බලලා ගන්න පුළුවන්. ඔයාලට මේ ෂොප් එකත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. පීපල්ස් පාක් එකේ උඩ තට්ටුවට ඇතුල් වෙන තැනම තමයි තියෙන්නේ. මේ වගේ නත්තල් ගස් වර්ග ගොඩක් ඔයාලට මේ ෂොප් එකෙත් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 4 වගේ සයිසස් වල ඉඳලා මේ වගේ ලස්සන නත්තල් ගස් වර්ග ඔයාලට මේ ෂොප් එකෙත් ගන්න පුළුවන්. ඒ වගේම දොරේ එල්ලන මේ වගේ ඩිසයින්ස් උත් තියෙනවා. ඔයාලට අවශ්‍ය වෙන මේ වගේ ලයිට් 12 වර්ගයක් තියෙනවා. සාමාන්‍යයෙන් 750 වගේ ඉඳලා මේ වගේ ලස්සන ඩිසයින්ස් වලින් ඔයාලට අරගන්න පුළුවන්. දැන් අපි ආවේ පීපල්ස් පාක් එකේ යට තට්ටුවේ කෙරවලේම තියෙන තවත් ෂොප් එකකට. මේ ෂොප් එකේ ඔයගොල්ලන්ට ගවලෙන් වර්ග එහෙමත් බලා ගන්න පුළුවන්. ඒ වගේම නත්තල් ගස් වර්ග, නත්තල් ගහේ එල්ලන ඩෙකොරේෂන්ස් අයිටම්ස් හැම දෙයක්ම මේ ෂොප් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට මේ ෂොප්ස් තුනෙන්ම ප්‍රයිසස් කොහොමද කියලා බලලා ඉවර වෙලා අරගන්න පුළුවන්. ඔගොල්ලොන්ට මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් අයිටම් තියෙන ෂොප්ස් ගැන ගොඩක් හොඳ අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා. ඔගොල්ලොන්ට කැමති විදියට මේ ෂොප්ස් වලට ගිහිල්ලා මිල ගණන් කතා කරලා බලලා ගන්න පුළුවන් කැමති විදියට.
හරි එහෙනම් අපි වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා තවමත් මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe කරන්න නැතුව නම් channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මගේ වීඩියෝස් බලන අයගෙන් 102ක් වගේ ප්‍රමාණයක් තමයි channel එක subscribe කරලා තියෙන්නේ. ඔයත් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.